මේ මාතෘකාවේදී අපි කතා කර හිටියේ products සහ product features කියන මාතෘකාව. එතකොට මේ product ගත්තට පස්සේ ඔයගොල්ලෝ දන්නවා අපි 4Ps නැත්නම් 7Ps ඉගෙන ගන්නවා. ඒතර 4Ps හෝ 7Ps වල මුල්ම නැත්නම් පළවෙනිම P එක තමයි product කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේ product එක ඊටාම වැදගත් වෙනවා ව්‍යාපාරයක රඳා පැවැත්මට. නැත්නම් අපි විකුණන්නේ ඒකනේ. ඒකෙන්නේ අපිට ව්‍යාපාරයට ආදායම ලැබෙන්නේ. ඒතර ඒක නිසා මේ product එක සම්බන්ධයෙන් ගත්තාම product එකේ product features මේ features වලින් තමයි product එකේ benefits පාරිභෝගිකයට ලැබෙන්නේ. මේ එක features වලින්. ඒතර ඒ benefits නිසා තමයි පාරිභෝගිකයෙක් භාණ්ඩය මිලදී ගන්න. අන්න ඒක නිසා අපි වැඩිදුරටත් හොඳට අධ්‍යයනය කරන්න ඕන කොටසක් තමයි ප්‍රොඩක්ට් කියන මාතෘකාව. සාමාන්‍යයෙන් ගත්තොත් ව්‍යාපාරයක් දීර්ඝ කාලින පැවැත්මක් සඳහා ඒ ව්‍යාපාරයේ ප්‍රොඩක්ට් එක සෑහෙන දුරට ලොකු බලපෑමක් කරලා තියෙනවා. ව්‍යාපාරික පැවැත්මට අනෙකුත් සාධක ගොඩක් බලපානවා. නමුත් ප්‍රොඩක්ට් එක විශාල සේවාවක් කරනවා ව්‍යාපාරයේ රඳා පැවැත්ම. මේ ප්‍රොඩක්ට් සම්බන්ධයෙන් ගන්නකොට දැන් ශ්‍රී ලංකාව වගේ රටක දැන් අපේ වගේ රටක මේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහෝ වෙලාවට ගොඩක් කල් රඳා පවතින්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතු කීපයක් අපි දැකලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ දකින්න ඇති පාර දිකට යනකොට කුඩා විදියට පටන් ගත්ත ව්‍යාපාර කීයක් නම් වහලා දාලා තියෙනවා. මේ වගේ ව්‍යාපාර පොඩි පොඩිව පාරායිනේ පටන් ගන්න මේ සාමාන්‍යයෙන් ආප්ප හදලා විකුණන ඒ හට් එකක් ගහලා ලිපක් තියලා චාර්ජ්යක් තියලා ගෑස් ටිපක් තියලා ගත්තොත් සාමාන්‍යයෙන් මට හිතෙනවා ලක්ෂ එකමාරක් දෙකක්වත් දැන් කාලේ හැටියකට වියදම් වෙනවා. එතකොට ඒ වගේව කීයක් නම් ඇතැරලා දාලා තියෙනවද? මාළු කඩ දාපුවා කීයක් නම් ඇතැරලා දාලා තියෙනවද? එළවලු කඩ වෙන සෝටිස් කඩ විවිධ ව්‍යාපාර වර්ග බොහෝ වෙලාවට වහලා දාලා හැමම තියෙනවා මේ වියදම් කළා මාසෙයි දෙකයි. ඉතින් මේවට මේ ප්‍රොඩක්ට් එක බලපානවා. දැන් ඕගොල්ලෝ අපි උදාහරණයකට ගත්තොත් සමහර වෙලාවට මේ ආප්ප හදන අය හොඳට ආප්ප දාන්න පටන් ගන්නවා. දැන් මුලින් ආප්පයක් ග්‍රෑම් 500ක් විතර බරයි හොඳට වටේ මැද එහෙම හොඳට තියෙනවා. සති දෙකක් විතර යනකොට මේ ටික ආප්පය පුංචි වෙනවා. ආප්පය කියන්නේ ඒ කඩේ ප්‍රොඩක්ට් එකනේ. ඒ ව්‍යාපාරයේ ප්‍රොඩක්ට් එක. ඒතර ටික දවසක් යනකොට ඒකේ මැදක් නැහැ. වටේ විතරයි තියෙන්නේ. එතකොට ආප්පයක් වුණාම ඒකේ තියෙනවනේ ප්‍රොඩක්ට් එකේ ෆීචර් එකක් නේ වටේ තියෙන්න ඕන හොඳට කරවෙලා මැද හොඳට ඉස්සිලා පැහිලා පොඩ්ඩක් අර සිදුරු ඇවිල්ලා එහෙම තියෙනවා. එතකොට තමයි ආප්පයක් ඒක කෑවහම රස කීපයක් එන්නේ කනකොට. එතකොට ටික දවසක් යනකොට ආප්පේ නිකන් චාච්චිය වගේ තමයි. ඒකේ මැදක් මොනවත් නැහැ. එතකොට සතියක් දෙකක් යනකොට පාරිභෝගිකයා එනවා ආප්ප ගන්නවා. ඊට පස්සේ අර මුලින් තිබිච්ච ට්‍රයල් සේල් එකේ තිබිච්ච සේල් එක සතියක් දෙකක් මාසයක් යනකොට එන්නේ නැහැ. රිපීට් කස්ටමර් එන්නේ නැහැ. ඇයි? මෙතන ආප්පේ හරි නැති නිසා. දැන් මම සාමාන්‍යයෙන් ඔයගලන්ට උදාහරණයක් කිව්වොත් දැන් ඔය පීසා කියන ප්‍රොඩක්ට් එක ගත්තොත් ඉතාලියේ බිහි වෙලා තියෙනවා ඈත අතීතයේ ඔය ප්‍රොඩක්ට් එක. ඒක විවිධ විදිහට සංවර්ධනය වෙලා ඇමරිකාවට ගිහිල්ලා එහෙ ගියාට පස්සේ මේක තවත් සංවර්ධනය වෙලා මේ ප්‍රොඩක්ට් එක අද ව්‍යාප්ත වෙලා තියෙනවා. ඕක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපේ රටක ආප් එකට සමානයි නේද? දැන් අපිත් බිත්තර දානවා ඒව මේව දාලා අර ප්‍රොඩක්ට් එකේ තියෙන්නේ ඕවා දාලා චීස් දාලා මේක වැඩි දියුණු කරලා ඇවිල්ලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ මොනවද මේ කරලා තියෙන්නේ? ප්‍රොඩක්ට් එක වැඩි දියුණු කරලා තියෙනවා. අපි පටන් ගත්තට පස්සේ ප්‍රොඩක්ට් එක හොඳට පටන් අරන් මොකද කරන්නේ? ඒක පල්ලෙහාට අරගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට පාරිභෝගිකයා තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ වගේ ප්‍රොඩක්ට් ලෝකක්‍රියාත්මක වෙලා තියෙනවා. අපේ ප්‍රොඩක්ට් මාසයක් දෙකක් යනකොට අර වියදම් කරපු ටිකක් නැතුව වහලා දාලා තියෙනවා. ඒ වගේ ව්‍යාපාර ගොඩක් තියෙනවා. මම දැකලා තියෙනවා. හොඳ ව්‍යාපාරයක් තමයි සිමෙන්ති ගඩොල් නිෂ්පාදනය බ්ලොක් ගල් කියලා කියන්නේ. ඉතින් මේක ව්‍යාපාරේ මම දැක්කත් තියෙනවා පටන් ගන්නවා ඉඩම් කෑලි අරන් සුද්ධ කරලා මැෂින් එකක් හයි කරලා ගල් කුඩු වැලි එහෙම ගෙනත් දාලා බෝඩ් එකක් උච්චහලා වැඩේ පටන් ගන්නවා. පටන් ගන්නකොට සිමෙන්ති කොට්ටෙන් ගල් 60ක් 80ක් විතර ගහනවා. මාසයක් විතර යනකොට සිමෙන්ති කොට්ටෙන් ගල් 120යි 140යි. ඒක නිකන් හරියට අර වැලි තලපොළ වැලි නෑ වගේ සිමෙන්ති ගල් එකේ සිමෙන්ති නෑ. මෙහෙම කඩන්න පුළුවන්. තේරුණාද? එතකොට මොකද වෙන්නේ? මාසයක් දෙකක් යනකොට ඒ ව්‍යාපාරය වැහිලා ඉවරයි. ඒක මහා පරිමාණ ව්‍යාපාරයක් දක්වා දියුණු වෙන්නේ නෑ. මොකද ඒකට හේතුව මෙන්න මේ ප්‍රොඩක්ට් එකේ තියෙන ඒ අදාළ ප්‍රොඩක්ට් එකේ ෆීචර්ස් හරියට නැත්තම් ඒකට අදාළ බෙනිෆිට් එක පාරිභෝගිකයට ලැබෙන්නේ නැතුව යනවා. එතකොට මොකද කරන්නේ? පාරිභෝගිකයා ප්‍රොඩක්ට් එකෙන් ඉවත් වෙනවා. එතකොට මෙන්නේ මොකද්ද? ප්‍රොඩක්ට් එක රිජෙක්ට් වෙනකොට මාකට් එකේ ව්‍යාපාරයක රඳා පැවැත්මක් නැහැ. ඉතින් ඒක නිසා මේ ශ්‍රී ලංකාවේ ගොඩක් ව්‍යාපාර ඕගොල්ලෝ යන්න පාරයින් දිගට යනකොට දැකලා තියෙනවා. හැමදේම එහෙමයි. මුලින් පටන් ගන්නවා ප්‍රයිස් හදලා දෙන කඩ මන් දැකලා තියෙනවා. මුලින් ගෙනාව 5 දිනකට විතර කන්න පුළුවන්. සතියක් දෙකක් යනකොට දෙන්නෙකුට කන්නත් නැහැ. ඊකට බත් ටික විතරයි. ඒකේ මොනවත් නැහැ. කැරට් කෑල්ලක් අර චිකන් කෑල්ලක් එහෙම නැහැ. ඉස්සු පොතු ටිකක් විතරක් දාලා සමහරක් වෙලාවට දෙනවා. එතකොට ටික දවසක් යනකොට ඒ ව්‍යාපාරේ වැහිලා යනවා. ඉතින් මේ වගේ
තමයි දැන් ගත්තොත් ඕගොල්ලෝ හිතන්නේ ඔය KFC කියන ඔය චිකන් එක කෙන්ට් එකේ ප්‍රාන්තයේ ඇමරිකාවේ පටන් ගන්න. මේ අයිතිකරුට අවුරුදු 60 දී විතර මෙයා මේක පටන් ගන්න. පටන් අරගෙන මෙයා මේ රෙසිපි එක හොයාගෙන අද KFC කියන්නේ ලෝක ප්‍රසිද්ධ ආහාර සඳහා ප්‍රොඩක්ට් එකක්. ඒක ලෝකෙම තියෙන. අපි ඕක හැදුවනම් මොකද වෙන්නේ? දැන් ඒක සාමාන්‍යයෙන් එක ස්ටෑන්ඩඩ් එකකට මාකට් එකේ වෙළඳ පොලේ තියෙනවා. අපි හැදුවනම් දැන් එනකොට චිකන් නෑ පිටිගුලියක් විතරක් තියෙයි. ලංකාවේ කරා නම්. එතකොට අර වටේ දාලා ඒක කර කරලා බැදලා නේද? ෆ්‍රයි කරලා එහෙම තියෙන ප්‍රොඩක්ට් එකක් නේ. එතකොට මෙහෙ හැදුවනම් මොකද වෙන්නේ? මාසයක් යනකොට චිකන් කට්ටයි පිටිගුලියකුයි තියයි වටේ. එතකොට ප්‍රොඩක්ට් එකක් දිනු වෙලා තියෙනවද? එතකොට පාරිභෝගිකයා ඇයි ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න? ඒක ප්‍රධාන හේතුව තමයි ප්‍රොඩක්ට් එකට තියෙනවා ෆීචර්ස්. ඒ ෆීචර්ස් වලින් පාරිභෝගිකයාට බෙනිෆිට්ස් ලැබෙනවා. එතකොට තමයි යාගේ ප්‍රශ්නේ විසඳෙන්නේ. පාරිභෝගිකයා සැටිස්ෆයි වෙන්නේ. එයාගේ නීඩ් එක සැටිස්ෆයි වෙන්නේ. එන්න ඔන්න ඕක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ඉතින් මේ දවස්වල මම තව උදාහරණ කීපයක් දැක්කා. මම ඒක නිසා ඔයගලන්ට ඒවා කියන්න ඕන. මේ දවස්වල මම හිතන්නේ මේ වෝග් ජුවලර්ස්. ඒ අනාගත සභාපතිතුමා වෙන්න ඕනේ ව්‍යාපාරේ. මැනේජින් ඩිරෙක්ටර් වෙන්න ඕන. වීඩියෝස් කරන තරුණ මහත්මයෙක් ඇවිල්ලා මම නම දන්නේ නැහැ. මම වීඩියෝස් කීපයක් බැලුවා. එයා කියනවා මගේ සීයා මේ කොළඹ තමයි මේ ව්‍යාපාරේ පටන් අරගෙන කොල්ලුපිටියේ ඉඩමක් අරගෙන බිල්ඩින් එකක් හදුවා 1960 ගණන් වල 62 වගේ මට මතක 60 ගණන් වල හදනකොට ඉතින් කට්ටියෙත් ඇහුවලු ඇයි මේ ස්ථානේ හදන්නේ කියලා. ඒ හදන කොටත් තට්ටු තුනේ බිල්ඩින් එකට කාර් පාක් එකක් ඩිසයින් කරා. එයා කියනවා 100ගේ දැක්ම. ඒ මොකද එහෙම හදන්න ඇත්තේ? ඒකේ ෆොටෝ එක පෙන්නුවාම ඒ බිල්ඩින් එක වටේම ඒ කාලේ පොල් ගස් තියෙන්නේ. වාහන තදබදයක් නැති කාලෙකත් යට ෆ්ලෝ එක කාර් පාක් එකට හදලා දෙනවා. එතකොට ඒ දවස්වල ඒ වෝග් ජුවලර්ස් නිර්මාතෘතුමාගේ දැක්ම කොහොමද ප්‍රොඩක්ට් එක කොහොමද යන්න ඕනද කියන ආකල්පේ දවස්වල තිබිලා තියෙනවා. ඉතින් ඕක දැන් කාලේ පටන් ගත්තා නම් මාසයක් දෙකක් කරනවා රත්තරන් නෑ ඒකේ. ඉතින් ඒක නිසා එයා තව වීඩියෝස් කිහිපයක් කරලා තුන මම දැක්කා. ඒකේ කියනවා දැන් ක්වොලිටි ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන හෙඩ් එයාගේ තාත්තා. අවසානයේ එයා තමයි චෙක් කරන්නේ. එතන මේකේ අදහස මොකද්ද? ඒ රත්තරන් බඩු වල ක්වොලිටි එක තියාගන්න තමන්ම චෙක් කරනවා. ව්‍යාපාරේ දැන් ඉන්න මැනේජින් ඩිරෙක්ටර් මං හිතන්නේ 30කින් පස්සේ ආපු එයාගේ පුතා දැන් ඉන්න පුතා තමයි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට ඒකේ ඒ තාත්තා තමයි දැන් ක්වොලිටි චෙක් කරන්නේ. කියනවා මම තමයි බලන්නේ මේකේ ග්‍රෑම් ගාන රත්තරන් වල දශමයක් ගියොත් කොච්චර පාඩුවක් තියෙනවද? දැනට බ්‍රාන්චස් සෑන් ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. මෙල්බර්න් නගරේ තියෙනවා. එතකොට මේ තරම් දුරට අරන් ගියේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකත් එක්ක. මොකද මම ප්‍රොඩක්ට් ගැන කතා කරන නිසා මේ කියන්නේ. ඊට තවත් මම ආටිකල් එකක් කියුවා DSI සමාගමේ සැම්සන් මහත්තයා DSI සමාගම නිර්මාතෘතුමා පිටකොටුවේ තමයි මුලින්ම ව්‍යාපාර පටන් අරන් තියෙන්නේ. පස්සේ ආ සපත්තු වලට සපත්තු සෙරප්පු හදන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් අද වෙනකන් ඒ ව්‍යාපාරය ඇවිල්ලා තියෙනවා. අද විශාල වෙළඳ සන්නාමයක් මම හිතන්නේ මාකට් එක ලීඩ් කරන්නේ DSI බ්‍රෑන්ඩ් එක තමයි දැනට සපත්තු වලින්. එතකොට ඒ ප්‍රොඩක්ට් එක එච්චර දුර ආවේ කොහොමද? එතකොට මේවයි කාලෙක ඔක පටන් ගත්තා නම් මොකද වෙන්නේ? ඔය සපත්තු 1 2 මහලානේ ඔක පටන් ගන්න නැත්තේ. එතකොට අඩිය පුච්චි කරයි, ක්වොලිටිය බාල කරයි. එහෙම කළා බ්‍රෑන්ඩ් එකක් ඉස්සරහට එන්නේ නැහැ. ප්‍රොඩක්ට් එකක් ඉස්සරහට එන්නේ නැහැ. ඉතින් මේ වගේ ගොඩාක් උදාහරණ තියෙනවා. අපිට ගොඩක් ඉස්සර කාලේ පටන් ගත්තු බ්‍රෑන්ඩ්ස් වල ප්‍රොඩක්ට් එක බොහොම හොඳට හදලා තියෙනවා. ඒ ක්වොලිටි එක තාමත් අරන් යනවා. පරම්පරා ගණනක් තාම ඒ ආකාරයෙන් ඉස්සරහට අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මේ සමහර දේවල් කියනකොට මට තේරුණේ ඒකයි මේ ප්‍රොඩක්ට් එක පාරිභෝගිකයාට විශ්වාසවත් ලෙස ඒ ප්‍රොඩක්ට් එකේ ෆීචර්ස් වලින් අවශ්‍ය බෙනිෆිට්ස් ලැබෙනකොට ඒ ප්‍රොඩක්ට් එක පාරිභෝගිකයා බාර ගන්නවා. එතකොට වෙන්නේ එයාට එයාගේ ප්‍රශ්නෙට සොලියුෂන් නැත්නම් ප්‍රොඩක්ට් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සොලියුෂන් එකක්. ඒ සොලියුෂන් එක ප්‍රොඩක්ට් එකෙන් ලැබෙනවා. ඒක නිසා මේ ප්‍රොඩක්ට් ෆීචර්ස් ගැන ලොකු අවබෝධයක් ඕගොල්ලන්ට තියන්න. මොකද ව්‍යාපාර ලෝකයේ ඕගොල්ලන්ට පේන ගොඩක් වෙලාට මේ ප්‍රොඩක්ට් එක අප්සෙට් වෙච්ච එක නැත්නම් ප්‍රොඩක්ට් එකේ තියෙන තත්ත්වයන් ක්වොලිටි ලෙවල්, ඩිසයින්, සයිස්, කලර් ඒ වගේ දේවල් වෙනස් වෙන පැකේජින් ඒවා එන්න ඩීවියේට් කරොත් ඒ ප්‍රොඩක්ට් එකට අවශ්‍ය ප්‍රමාණයට ඒ දේවල් නොතිබුණොත් ඒක වෙළඳපොලේ රිජෙක්ට් වෙනවා. රිජෙක්ට් වෙන ප්‍රධාන හේතුව තමයි රිපීට් පර්චේස් එක එන්නේ නැහැ. රිපීට් පර්චේස් කියන්නේ නැවත මිලදී ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැතොත් ව්‍යාපාරේ ගෙනියන්න බෑ. මොකද සේල්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් අපි සල්ලි හොයලා දෙන්නේ ව්‍යාපාරෙට. ඉතින් ප්‍රොඩක්ට් එක විකිණෙන්නේ නැති වෙනකොට සල්ලි එන්නේ නැහැ. ඉතින් සේල්ස් කරන ඕගොල්ලන්ට ඉතාම වැදගත් ප්‍රොඩක්ට් එක හරියට පවත්වාගෙන
යෑම ගැන ඕගොල්ලන්ගේ අදහස හොඳට තියෙන්න ඕන. ඇත්තටම ගොඩක් ලංකාවගේ ව්‍යාපාර ගොඩාක් ව්‍යාපාර පටන් ගන්න සමහර අය ඒක බොහොම හොඳට ඉස්සරහට ඒ ප්‍රොඩක්ට් එක ගෙනල්ලා තියෙනවා. දැන් මේ දවස්වල එනවා ඕගොල්ලෝ දන්නවත් දන්නේ කොස් වලින් නූඩ්ල්ස් එකක් අද. ගාල්ල ප්‍රදේශයේ තරුණ ව්‍යවසායකෙක් එයා කොස් වලින් නූඩ්ල්ස් එකක් හදලා දැන් ඒක ජාත්‍යන්තර වෙළඳපළට වෙනකම් අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒතර මේ කොස් වලින් හදන ප්‍රොඩක්ට් මේක නූඩ්ල්ස් එකක්. ඒතර මේක ප්‍රොඩක්ට් එකක්. එතකොට කොස් වලින් හදන නිසා මේ අහක යන කොස් ගොඩක් ගස්වල වැටෙනවා. එයා ඒ දැකලා ඒ නාස්තිය ගැන දැකලා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ පරිශන කරලා ෆැක්ටරියක් පටන් අරගෙන දැන් වෙළඳපළේ තියෙනවා. ඒක පිට රටවලට යවනවා. ඉතින් මේකේ අපි ගොඩක් මම මේ විස්තර කරන්නේ මොනවත් නෙවෙයි. ප්‍රොඩක්ට් එකක් හැදුවට පස්සේ මම එතුමට කියනවා ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක ඒ අදාළ ප්‍රොඩක්ට් එකේ ෆීචර්ස් හරියට පවත්වාගෙන යන්න ඕනේ. එතකොට තමයි මේක මා වෙළඳපොළ තුල ඒ රිපීට් සේල් එක ඒ හරහා ලෝයල් කස්ටමර් බේස් එකක් ඇති වෙන එක සියලු දේ සිද්ධ වෙන්නේ එතකොට. ඒක නිසා අපි ප්‍රොඩක්ට් ගැන කතා කරනකොට තාම වැදගත් ඔන්න ඔය කොටස් අපි හරියට කතා කරගෙන යන්නේ.